ඉතින් ඔයාලා හැමෝටම ඉතාමත් ලේසියෙන් මුදලට ගන්න පුළුවන් ඕනෑම භාණ්ඩයක් මම මගේ channel එකෙන් අරන් එනවා කියලා ඔයාලා දන්නවා. මම අද අරගෙන ආවේ ඒ වගේ විශේෂ තවත් gadget එකක් ඔයාලට ලේසියෙන් afford කරන්න පුළුවන් භාණ්ඩයක්. ඒ වගේම ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. ගොඩක් වෙලාවට ඔයාලට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ගැහණු ළමෙක් අරගෙන බැලුවහම ගැහණු ළමයට උනත් ඒගොල්ලෝ ගොඩක් තමන්ගේ කාමරේ ඉතාමත් ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී හැමතැනම කේබල් වගේ දේවල් රූම් එක පුරා තියෙනකොට නිකන් එච්චර ලස්සනක් නැහැ. ඉතින් ගැහණු ළමයි විතරක් නෙමෙයි, ඉතින් පිරිමි ළමයි වුණත් තමන්ගේ රූම් එකේ කේබල්ස් arrange කරලා ලස්සනට තියාගන්න ගොඩක් අය කැමතියි. අපි බලමු මොකද්ද කියලා වැඩි කතා බහ නැතුව. දැන් මේ මගේ අතේ තියෙන්නේ iHome Power Tower එකක්. ඉතින් මේක ඉතාමත් ලාභයට ඔයාලට මාකට් එකෙන් ලබා ගන්න පුළුවන්. රුපියල් 30000කට වඩා අඩු මුදලකට තමයි මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කරන්න හදන්නේ අද මේක අන්බොක්ස් කරලා ඔයාලට පෙන්වන්න මේක ඇතුලේ මොනවද තියෙන්නේ, මේකේ ප්‍රයෝජනය කොහොමද කියලා. ඉතින් අරගෙන බලමු වැඩි කතා බහ නැතුව අපි මේක අන්බොක්ස් කරලා බලමු. යමු. මේ තියෙන අයිටම් එකේ තව විශේෂත්වයක් තියෙනවා. මේකේ තියෙනවා වූෆර් එක. සාමාන්‍යයෙන් මේ වගේ ටවර් එකක ඒ වගේ දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේක මේ ලැබෙන මුදල මේක අපි මේගොල්ලෝ නම් කරලා තියෙන මුදලට මේක ඉතාමත් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ඒ වගේම පල්හැන් RGB ලයිට් එකක් යනවා. ඒක charge කරන විදිහට charge කරන අයිටම් එකට අනුව ඒ RGB lights කලයක වෙනස් වෙනවා. ඉතින් අපි ඒක අන්බොක්ස් කරලා බලමු. යමු. ඉතින් guys මේ තියෙන්නේ ඒ box එක අපි ඉස්සරලාම බලමු මේ box එකේ පිටින් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේකේ Bluetooth කියලා උඩින් ගහලා තියෙනවා. මේකේ වර්ගය තමයි iHome. iHome එකේ තියෙන විශේෂත්වය තමයි මේක 3-in-1 charge එකක්. ඉතින් මේගොල්ලෝ මේක introduce කරලා තියෙන්නේ විශේෂයෙන්ම Apple devices වලට කියලා. ඒකට iPhone එකක්, Apple Watch එකක්, ඒ වගේම Apple AirPods ඔයාලට පුළුවන් එක විට charge කරගන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් ඒක iPhone එක charge වෙන ගමන් music play වෙන්න දෙන්න. මේකේ තියෙනවා subwoofer එකකුත්, තාමත් හොඳ sound එකක් තියෙන speaker එකකුත් මේකේ තියෙනවා. ඉතින් අපි මේක open කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. right ඉස්සර වෙලාව මම මේක ඉස්සරලා කපා ගත්තා guys. මේක අයින් කරගෙන තියෙන්නේ මේ seals. එහෙනම් මම කෙලින්ම මේක open කරගන්නවා. right තාමත් හොඳ ඇසුරුමක් කරලා තිනවා. ඉතාමත් හොඳින් මේක පැක් කරලා තිනවා. මේක ඇතුලේ බුක්ලට්ස් ටික සහ මම හිතන්නේ power brick එකයි කේබල් එකයි මේකේ තියෙන්නේ. මේක පොඩ්ඩක් මම පැත්තකින් මෙහෙම තියාගන්නම්. මේක අයින් කරන්නම්. box එක ඇතුලේ යටින් මෙහෙම ඇඟිල්ල දැම්මම අපිට මේක එළියට ඇදලා ගන්න පුළුවන්. ඊට අමතරව box එක ඇතුලේ වෙන මොකුත් නැහැ. මම box එක පැත්තකින් තියාගන්නවා. right මේක ඇතුලේ තියෙන්නේ කේබල් එක. ඔව්. ෂා එකත් හොඳට පැක් කරලා තියෙනවා ඇතුලේ. ඊට අමතරව පොඩි මැනුවල් එකක් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලට තේරෙනවා ඇති මම සාමාන්‍ය මැනුවල් කියන කෙනෙක් නෙමෙයි. මැනුවල් වලට අනුව වැඩ ගන්න කෙනෙක් නෙමෙයි. මමම හොයා ගන්නවා මැනුවල්ස් නැතුව. ඉතින් මම මේක මෙහෙම පැත්තකින් තියාගන්නම්. ඉතින් ඒකේ තියෙන විස්තර ඔක්කොම මමම හොයා ගන්නවා මැනුවල් එක පැත්තකින් තියලා. මේක අරගෙන බලමු. මම බොහොම සන්තෝෂයි මේකේ ඒගොල්ලෝ බ්‍රික් එකකුත් ලබා දෙන එක ගැන. අපිට සාමාන්‍යයෙන් ගෙදරක සාමාන්‍යයෙන් iPhone එකක් තියෙන කෙනෙකුට උනත් සාමාන්‍යයෙන් USB-C බ්‍රික් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම මේක ඒගොල්ලන්ගෙන්ම නිර්මාණය කරපු මේ iHome එකෙන්ම නිර්මාණය කරපු බ්‍රික් එකක්. ඒක 25 watt power brick එකක්. ඊට අමතරව මේ තියෙන කේබල් එක අපි බලමු දිගහැරලා කේබල් එක කොහොමද කියලා. පැත්තකින් තියාගන්න. ෂා තමයි හොඳ දිගක් තියෙනවා. හොඳ ලෙන්ත් එකක් තියෙනවා guys මේ කේබල් එකේ. මම කියන්නම් මේක සාමාන්‍යයෙන් මීටර් 3ක විතර කේබල් එකක්. ඉතාමත් හොඳයි. අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් හොඳ කේබල් එකක්. ඉතින් මේක USB-C to USB-C guys. ඉතින් අද කාලේ සේරම USB-C වැඩ කරන්නේ. ඒ හින්දා USB-C to USB-C මම මේක මෙතනින් කනෙක්ට් කරගන්නම්. ඒක මෙතනින් මම මෙහෙම තියාගන්නවා. අපි දැන් බලමු අපේ ප්‍රධාන අයිටම් එක එළියට අරගෙන. ඒක බබල් රැප් එකකින් හොඳට ඔතලා තියෙනවා. මම මේක අයින් කරගන්නම්. ඊට අමතරව ඒක ඇතුලේ තව හොඳ පැකින් එකක් තියෙනවා. right ඒක මම අයින් කරගන්නම්. මේක ඇත්තටම guys හොඳ බරක් තියෙනවා. ග්‍රෑම් 300ක විතර හොඳ බරක් තියෙනවා. ඉතාලම ප්‍රීමියම් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා iHome කියලා කියන්නේ branded devices. ඒ වගේම මේක තියෙන විශේෂත්වය තමයි මේක ගොඩක් අයට afford කරන්න පුළුවන්. මේක හොඳ ලංකාවේ මුදලින් අරන් බලනම රුපියල් 30000කට වගේ 30000කට 35000කට වගේ මුදලකට ලංකාවෙන් මේක ලබා ගන්න පුළුවන්. මම පල්ලෙහා links දානවා guys. ඔයාලට ලබා ගන්න පුළුවන් මේක iHome model එක නැතුණා මේහා equally perfect models ලබා ගන්න පුළුවන්. link එක මම පල්ලෙහෙන් දානවා. පල්ලෙහා link එකෙන් ගිහලා මගේ description එක ගිහලා ලින්ක් කරන්න.
ඒකේ මම දානවා. මේකේ බැලු බැලමට උඩින්ම තියෙනවා මේකේ මැක්සේප් චාර්ජර් එක. ඊට අමතරව මම පල්ලෙහා ඉඳලා පටන් ගන්නම්. පල්ලෙහා තියෙනවා හොඳ ප්‍රීමියම් ටච් එකක් තියෙනවා. මම ඇල්ලුවම හොඳට තියෙනවා හොඳ රබරි ටච් එකක් තියෙනවා මේකේ තියෙන බේස් එකේ. මේක ඊට අමතරව මේකේ වෙන්ට් සිස්ටම් එක යටින් තියෙනවා පිහිටලා. සබ් වූප් එකේ ශබ්ද එනකොට වෙන්ට් එක පිහිටලා තියෙනවා. ඒ වගේම ඊට උඩින් තියෙනවා මෙතන තියෙනවා guys අර ඉතින් මම පෙන්නුවා වගේ RGB lights මෙතන වැඩ කරනවා මේ වටේ. ඒක power එක කනෙක්ට් කරන විදිහට තමයි ඒ RGB lights වැඩ කරන්න පටන් ගන්නෙ. ඊට අමතරව මෙතන තියෙනවා power button එක. ඒ කියන්නේ power button එක තියෙන්නේ මේ woofer එකට, මේ කියන්නේ මේ speaker එකට තමයි මේ power button එක තියෙන්නේ. volume down button එක තියෙනවා, play button එක තියෙනවා මෙතන. ඊට අමතරව volume up button එක තියෙනවා. මේක නම් මොකක්ද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් අපි ටෙස්ට් කරලා බලමු. මං හිතන්නේ pairing එක වෙන්න ඕනේ. මේක press කරන් හිටියාම මේකෙන් තමයි මං හිතන්නේ මේක pair වෙන්නේ phone එකත් එක්ක. මෙතන තියෙන්නේ මේකෙත් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඇත්තටම කියනවා නම් මගේ Apple HomePod එකේ තියෙන ෆීල් එක මේකේ තියෙනවා. right. මේක තියෙන අනිත් එක තමයි මේවා foldable ඔක්කොම. මේක මෙහෙම උඩට මේක tilt වෙනවා guys උඩට. ඉතින් අපි බලමු මේකට phone එක attach කරලා කොහොමද කියලා. ඒකට iPhone එක connect කරලා බලමු. ඉතාමත් හොඳට තදට මේක මේ MagSafe එක හොඳට ඇලවෙනවා guys. මේ බලන්න මේ ෆෝන් එක හෙල්ලුවට මේක මුකුත් වෙන්නේ නැහැ මේ. ඉතාමත් හොඳට තදට මේක වැඩ කරනවා. ඒ කියන්නේ ෆෝන් එක මෙහෙම හරවන්න පුළුවන්. ඔයාලට කැමති පැත්තකට ෆෝන් එක හරවන්න පුළුවන්. ඉතාමත් හොඳයි. ඉතින් ඊට අමතරව මෙතන තියෙනවා guys මෙතනින් තියෙන්නේ මේ AirPods, Apple AirPods charge කරගන්න. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඉතින් Apple AirPods විතරක් නෙමෙයි ඔයාලට wireless charge කරන්න පුළුවන් ඕනම AirPod එකක් JBL ඒවා, Sony Hove ඒවා ඕනම එකක් ඔයාලට මෙතනින් charge කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා දන්නවා ඇති ඒක මෙතනින් උනත් charge කරන්න පුළුවන් ඒ Apple AirPods. මේක උඩට ගමු. පොඩ්ඩක් tilt කරාම ඊට අමතරව මේකේ අනිත් දේ තමයි මෙන්න මෙතන තියෙනවා ඒක ෆෝල්ඩ් කරලා තියෙන්නේ. ඒක අන්ෆෝල්ඩ් කරගමු අපි. මෙතන තමයි Apple Watch charge එක තියෙන්නේ. ඒක right. අන්න ඒ වගේ උඩට නැවුනම මේක ආයි පහළට යන්න තරමට තද වෙලා හිටිනවා. ෂායක නම් මරු. දැන් අපි බලමු. මගේ watch එක තියමු. මම මගේ Apple AirPod එක අරගන්නම්. මේක මේ තියෙන්නේ මගේ Apple AirPod 4 එක. Pro එක නෙමෙයි. Apple AirPod 4. ඒක මෙතනින් තියෙනවා. ඒක හැබැයි ඒකේ මැග්නටික් එකක් නැහැ, ඇලවෙන්නේ නැහැ guys. ඒක ඇලවෙන්න සාමාන්‍ය විදිහට තියෙන්නේ. අපි මම මගේ watch එකත් තනින් දාන්නම්. all in one charging. watch එකත් මෙහෙම දානවා. මරු. ඊටමත් ලස්සනයි, ඊටමත්ම හොඳට පිළිවෙලකට ඔයාගේ room එකේ මේක තියාගන්න පුළුවන්. එහෙම මේ wire හැමදාම දාන්න නැතුව. දැන් අපි මේක connect කරලා බලමු power එකට. මම මේක power එකට connect කරගන්නවා. right. දැන් මෙතනින් අපිට පුළුවන් මෙතනින් power එක දීලා බලමු. wow. මෙන්න මේ light එක පත් වෙන්න ගත්තා. දැන් මේ charging light එක මේ phone එක charge වෙනවා already. guys. Apple Watch එක charge වෙනවා. Apple Watch එක charge වෙන්න ගත්තා. දැන් අපි මේකත් තියලා බලමු. Apple AirPod එක. සද්ද ඇහෙන්නේ නැති වලට ඒකත් charge වෙන තුනම එකපාර charge වෙනවා. මේ බලන්න මේක ඉතාමත්ම හුරු බුහුටි. ඒ වගේම මේක ඔයාලගේ room එකට ඉතාමත්ම ලස්සනක් ගෙනෙනවා. අපි බලමු මේකේ sound එක කොහොමද කියලා පොඩ්ඩක් test කරලා. Pairing. දැන් pair වෙන්න ගන්නවා. දැන් අපි බලමු මේකේ songs කොහොමද play වෙන්නේ කියලා. phone එක charge වෙන ගමන්ම අපිට පුළුවන් මේකේ සින්දු අහන්න. දැන් අපි ඉස්සෙල්ලා මේක pair කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා ඇති Bluetooth එක කොහොමද pair කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් iPhone එකේ Bluetooth වලට ගියාම ඔයාලට පුළුවන් මේක pair කරගන්න. දැන් මේ පල්ලෙහා පෙන්නනවා other device කියන එක මගේ Bluetooth එකේ search වෙනවා. දැන් මේ ඔයාලට පේනවා ඇති මේ වගේ. right. ඉතින් guys ඔයාලට පේනවා ඇති මේක connect වුණා iHome ඒකේ වර්ගය දාලා. දැන් අපි බලමු මේකේ සින්දුවක් play කරලා. දැන් මේක ඇත්තටම මේකේ on කරාම මේකේ කියනවා charge වෙනකොට charge වෙනවා කියලා. දැන් ඔයාලට ඇහෙන්නේ නැති. දැන් මේ බලන්න මේක ගත්තාම Charging interrupted. charging interrupted කියලා කියනවා.
ඒකේ ඊළඟට charge එක දානකොට charger එක දැම්මම Charging. charging කියලා කියනවා. right. ඒ වගේම guys මෙතන පල්ලෙහා තියෙන අර star button එකෙන් තියෙන්නේ ඔයාලට පුළුවන් ඒක වෙනස් කරගන්න color එක. ඒක අඩු වැඩි කරගන්න පුළුවන් color එකේ strength එක. ඒ පල්ලෙහා තියෙන RGB color එකේ strength එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ අඩුම medium සහ මේ තියෙන වැඩිම. ඒක වෙනස් කරගන්න පුළුවන් ඒ star button එකෙන් පල්ලෙහා තියෙන. මේ star button එකෙන් පල්ලෙහා. Earbud charging interrupted. Watch charging interrupted. right. මම දැන් මේ earbud එක තියෙනවා ආයි පාරක් මේක උඩින්. Earbud charging. ඒක කියනවා ඒක අයිඩෙන්ටිෆයි කරගන්නවා earbud charging කියලා. ඊට අමතරව දැන් Apple Watch එක මම ආයි මේකට ඇඩ් කරනවා. Watch charging. ඒක අයිඩෙන්ටිෆයි කරගන්නවා watch charging කියලා. ඒකත් විශේෂයි. අපි ඊළඟට බලමු මේ ඔයාලා දන්නවද දැනටමත් Apple AirPods charge කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් Apple Watch එකේ charger එකනොත් අපි ඒක උඩින් තියලා බලමු charge කරගන්න පුළුවන්ද කියලා. Earbud charging interrupted. දැන් watch එක charge වෙන ගන්නවා guys. ඔයාලට ඇහෙනවද ඒ සද්දේ? watch එක charge වුණාට ඒක identify කරගන්න watch එකක් කියලා කියන්නේ මේ දැන් earbud එක මම දැන් Apple Watch charger එක උඩින් තිබ්බහම Apple Watch charger එකෙන් ඔයාලට පුළුවන් earbud එක Apple AirPods charge කරගන්න. නමුත් AirPods එක වලට ඒගොල්ලෝ identify කරගන්න AirPods කියලා. දැන් මම ඒකයි ගන්නවා. ඒ වගේ ශබ්දයක් එයා ඒක අයිඩෙන්ටිෆයි කරගන්න නැහැ. නමුත් ඒක charge කරනවා. ඒ වගේමයි අපිට පුළුවන් මේ Apple Watch මේ Apple iPhone එක charge කරන තැනිනුත් පුළුවන් අපිට Charging interrupted. AirPods charge කරගන්න. Charging. දැකලා. Watch charging interrupted. ඒක තමයි. ඒ අදාළ item එකේ charge කරනකොට එයා අඳුරගන්නේ watch charging කියලා AirPods charging කියලා සහ phone charging කියලා තමයි එයා අඳුරගන්නේ. නමුත් ඒ වුණාට Apple AirPod එක ඔයාලට පුළුවන් මේ කියන තුනෙන්ම තුන් තැනීම charge කරගන්න. interrupted. right. Charging. අපි බලමු මේකේ sound quality එක කොහොමද කියලා දැන්. music එක play කරලා බලමු කොහොමද sound quality එක කියලා. හොඳම quality එකක් තියෙනවා. මාරම satisfied quality එකක් තියෙනවා මේ sound එකේ. ඒක perfect නැති වුණත් guys මේකේ හොඳ ඉතාමත් හොඳ sound quality එකක් තියෙනවා. ඒක න ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන්. ඉතින් මේක room එකට ඉතාමත් වටිනවා. ඒ වගේම සාලේ ඔයාලා TV එක බලන තැන වුණත් මේකෙන් phone එකක් AirPods ඒ වගේම Apple Watch එකත් charge කරගන්න පුළුවන් ඉතාමත් ලේසියෙන්. හොඳයි guys. ඉතින් මේක තමයි දැනට මට ඔයාලට unbox කරලා පෙන්නන්න උවමනා තිබුණේ. ලාභදායී ලාභයට ගන්න පුළුවන් හොඳ උපකරණයක්. ඉතින් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මේක ගන්න පුළුවන් තැන සහ කොහෙන්ද ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වටිනාකම කීයද. ඒ වගේම iHome මොඩල් එක නැති වුණත් මේ හා සමාන මේ හා quality එක තියෙන item සම්බන්ධයෙන් මම පල්ලෙහා විස්තරයක් දානවා. ඔයාලා ලංකාවේ ඉන්න ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්න. හොඳයි එහෙනම් ගොඩක් ස්තුතියි මාත් එක්ක දිගටම රැඳී හිටියට. මතක තියාගන්න guys පෞගේ කාලේ වීඩියෝ වැඩිපුර අරන් එන්න හම්බුන්නේ නැහැ. මට ගොඩක් කාර්ය බහුල තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් ඒ වුණාට මම ඉදිරියට පුළුවන් හැටියට ඔයාලට මේ වගේ අන්බොක්සිං වීඩියෝ සහ ඒ වගේම තව අලුත් ගැජට්ස් ඉන්ට්‍රොඩියුස් කරාම මම ඒවා අරගෙන එනවා. ඉතින් මතක ඇතුව මාත් එක්ක රැඳින්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේමයි මතක තියාගන්න පල්ලෙහා තියෙන subscribe button එක ඔයාලා press කරලා නැත්නම් subscribe button එක press කරලා එහෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මගේ videos දාපු ගමන් ඔයාලට එනවා. ඒ වගේම මතක ඇතුව මගේ description එකත් ගිහිල්ලා කියවන්න. ඒකේ මම විස්තර ගොඩක් දානවා වැදගත් කරන දේවල්. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment කරන්න. ඒ වගේම මට දැනගන්න කියන්න.
ඔයාලට ඒකට ඉන්ට්‍රස්ට්ද ඔයාලා ඒකට කැමතිද කොහෙන්ද ලබා ගන්න පුළුවන් විස්තර ඔක්කොම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන හින්දා ඔයාලට ප්‍රශ්න නැහැ. නමුත් ගන්න කලින් මම කැමතියි ඔයාලගේ අදහස් මේ සම්බන්ධයෙන් අදහස් මට ඉදිරිපත් කරනවා නම් හොඳයි guys ගොඩක් ස්තුතියි. එhmenan මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. See you. Peace.